හායි කොහොමද ඔයාලට? ඔන්න අද දවසේ මගේ දෙවෙනි ලොග් එක මේ විදියට ඔයගොල්ලොත් එක්ක බෙදා ගන්න හිතුවා. බොහෝ දෙනෙක් හිතනවා විවාහ වුණාම ඉගෙන ගන්න බෑ කියලා. සිහින නතර වෙයි, පොත් වහලා දාන්න වෙයි කියලා ඒගොල්ලෝ හිතනවා. අද මම කතා කරන්න යන්නේ මගේම අත්දැකීමක් ගැන. මොකද ගොඩාක් අයට තියෙන ගැටලුවක් කියලා මම මේක හිතනවා. විවාහය අධ්‍යාපනයට බාධාවක් කියන එක. එකකින් කියන්න කැමති එකම එක දෙයක් තියෙනවා. විවාහය කියන්නේ අධ්‍යාපනයට බාධාවක් නෙවෙයි. ඒ නිවැරදිව ලැබුණාම ඒක තමයි ජීවිතේ ලොකුම ශක්තිය. මම අද ඉගෙන ගන්නේ පාඩම් කරන්නේ මගේ සිහින අතහැරලා නෙවෙයි. මගේ සිහින තව ශක්තිමත් කරගෙන. ඉතින් ඔයත් විවාහ වුණා කියලා ඉගෙන ගන්න බය වෙන්න එපා. සිහින අතහැරලා දාන්න එපා. අපි දෙන්නට දෙන්නාම ශක්තියක් වෙලා වෙහෙස වෙද්දී හිනාවක් අතහැර යන්න හිතෙද්දී තවත් පියවරක් ඉස්සරහට යන්න මේ හැම දෙයක්ම හේතුවක් වෙනවා. ඒකට හේතුව තමයි මගේ මහත්තයා. එයා මට අත අල්ලගෙන කියනවා ඔයාට පුළුවන්, ඔයා ඉගෙන ගන්න ඕනේ, මම ඔයා එක්ක ඉන්නවා කියලා. ඉතින් කොහොමද මේ හීන අතහැර ගන්නේ නේද? අධ්‍යාපනය කියන්නේ සහතිකයක් විතරක් නෙවෙයි. ඒක තමයි තමන්ව හඳුනා ගන්න පුළුවන් මඟ. ජීවිතයට ආලෝකයක් දෙන වටිනාකම තමයි අධ්‍යාපනය කියලා කියන්නේ. නිවැරදි පුද්ගලයා එක්ක නිවැරදි සිහින හදාගන්න පුළුවන් නම් විවාහයත් අධ්‍යාපනයත් එකම මඟක එකම ගමනක ලස්සනට යන්න පුළුවන්. මේ පැය 8කට පස්සේ මගේ පාඩම් වැඩ දැන් ඉවරයි මෙතනින්. දැන් මගේ හස්බන්ඩ් එන්න ළඟ නිසා මම රැට කෑම හදන්න ඕනේ. ටිකක් හොඳටම පරක්කු වුණා. ඉතින් දැන් එයා එනවා කියලා කියපු නිසා මම ඉක්මනින් කෑම ටික හැදුවා. අද දවසේ වැඩ කටයුතු මේ අයුරින් ඉවර කරන්න තමයි මම හදන්නේ. මේ මගේ කතාව. හැබැයි ඔයාගේ කතාවටත් මේක ශක්තියක් වෙයි කියලා මම විශ්වාස කරනවා.